සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ අද බොහෝදුරට මම මේ YouTube නාලිකාව තුලින් කතා කරන්නේ මෙන්න මේ ලංකාවේ පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව පුංචි පුංචි කොටස් වශයෙන් ඒ දඬුවම් පිළිබඳව සහ ඒ වැරදි සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට මේ ලංකාව තුල නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන රාමුව ඊටම පුළුල් රාමුවක් තුල තමයි ලංකාවේ නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සඳහා විවිධ වූ නීති ග්‍රන්ථ, නීති පදනම්, නඩු වාර්තා වගේ සුවිශේෂී කාරණා රැසක් උපයෝගී කරගෙන තමයි මෙන්න මේ ලංකාව තුල නීති පද්ධතිය ක්‍රියාත්මක වන්නේ. ලංකාවේ නීති පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට ඒ සම්බන්ධයෙන් අපිට ඉගෙනගත හැකි ග්‍රන්ථයන් රාශියක් තියෙනවා. ඒ අතර බොහෝ සෙයින්ම වැදගත් රටේ උත්තරීතර නීතිය කියලා අපි දකින්නේ, අපි හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිදි තමයි රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව යම්කිසි පුද්ගලයෙකු තුල තිබිය යුතු නීති දැනුම සම්බන්ධයෙන් කාරණා ගැන තවත් ග්‍රන්ථවල කතා කරනවා. එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතරම නීතිය ලෙස හඳුන්වනවා. ඒ වගේම මේ නීතියේ කාර්යපටිපාටිය, ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් තවත් නීති ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ අතර හරයාත්මක නීතිය හා කාර්යපටිපාටිගත නීතිය වශයෙන් කොටස් දෙකකට බෙදලා මෙන්න මේ නීති පදනම විග්‍රහ කරනවා. ඒ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, එතකොට සාක්ෂි ආඥා පනත, ඒ වගේම සිවිල් නඩු විධාන සංග්‍රහය, ඊට අමතරව තවත් නීති ග්‍රන්ථයන් බොහෝ දුරට වැදගත් වෙනවා මේ නීති අධ්‍යාපනයේදී. මම කතා කරන්න යන්නේ අද මෙන්න මේ නීති අධ්‍යාපන මේ ග්‍රන්ථ ආශ්‍රය කර ගනිමින් මේ සමාජයේ පවතින යම් යම් වැරදි සම්බන්ධයෙන් විග්‍රහයක් කරලා ඒවා දණ්ඩ නීති සංග්‍රහය හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ, කොහොමද ඒ අනුව කාර්ය පටිපාටිය හැදිලා තියෙන්නේ, මේවට නීති පදනම කුමක්ද යන්න කාරණා සහ ඒ වාගේ දණ්ඩනයන් කුමන පරිදි ක්‍රියාත්මක වෙනවද කියලා පොඩි හැඳින්වීමක් කෙටි වීඩියෝ වශයෙන් මේ channel එක තුලින් ඉදිරිපත් කරනවා. එතකොට ප්‍රථමයෙන්ම මේක බොහෝ දුරට මේ නීතිය ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට වගේම ලංකාව තුල නීති පදනමක් මත රාජකාරිමය ජීවිතය ගත කරන නිලධාරීන්ට, එතකොට විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් වගේ වෘත්තීමය නීතිය පිළිබඳව අධ්‍යයනයන් කරනු, මේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඒ අනුව මම කතා කරන්න යන්නේ පළමුවෙන්ම මෙන්න මේ දණ්ඩ නීති සංග්‍රහය කියන නීති පොත ආශ්‍රය කරගනිමින් මෙන්න මේ සමාජය තුල පවතින නීතිමය වශයෙන් වරදවල් පිළිබඳව ඒ සම්බන්ධව කතා කරන්න. එතකොට ප්‍රථමයෙන්ම අපි දන්නවා මේ නීති පද්ධතිය ගැන කතා කරද්දී මේ තත්කාලීනව පවත්නා නීතිය තුල යම්කිසි ක්‍රියාවක් කිරීම හෝ නොකර හැරීමක් වරදක් වෙනවා. ක්‍රියාවක් කිරීමක් හෝ නීතියට පිටින් නොකර හැරීමක් කරනවා නම් ශ්‍රී ලංකා නීතිය තුල ඒක වරදක් වෙනවා. ඒ කතා කරන වරදවල් සම්බන්ධයෙන් ප්‍රධානම අප සමාජයේ දක්නට තිබෙන වරදක් තමයි සොරකම වරද. සොරකම බොහෝ දෙනෙක් අහලා තිනවා මෙන්න මේ සොරකම සම්බන්ධ බොහෝ නීති ශාස්ත්‍රය තුල ඉන්න බොහෝ දෙනෙක් දන්නවා මේ සොරකම වරදම අර්ථ දක්වලා තියෙන ආකාරය, ඒ දක්වලා තියෙන ආකාරය දන්නවා වගේම ඒ නීතිය ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට මේක වැදගත් වෙනවා වගේම මේ සමාජයේ ජීවත් වෙන මේ නීතිය සම්බන්ධ පුළුල් දැනුමක් නොමැති සමාජයක සිටිනවා මේ මිනිසුන් කොට්ටාසයක්. එතකොට මේ මිනිසු මේ සමාජය තුළ ජීවත් වන ජනයාත් මෙන්න මේ නීතිය පිළිබඳව දැනගෙන ඉන්න එක ඊටාම වැදගත්. එතකොට අපිට කියන්න බෑ අපේ ලෝ එකේ තත්ත්වය තමයි නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි. ඒ පදනම මත තමයි අධිකරණයක නඩු තීන්දුව, නඩු ක්‍රියාපටිපාටින් වෙන්නේ. කිසිම කෙනෙක් නීතිය නොදන්නවා කියලා අධිකරණයේ ඉදිරියේ කියන්න බෑ. ඒක නීතියේ තියෙන එක් අංගයක්. ඒක අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙනවා නම් ශ්‍රී ලංකාවේ තියෙන ලෝ එක පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕනේ. එන්න ඒ පදනම ආශ්‍රය කරගනින් මම හිතනවා මෙන්න මේ වැරදි සම්බන්ධව කතා කරනකොට මෙන්න මේ නෛතික පදනම ඊටාම වැදගත් වෙනවා කියලා.
එතකොට සොරකම වරද වශයෙන් මම ප්‍රථම වතාවට මේ channel එක තුලින් ඉදිරිපත් කරනවා මගේ channel එක තුලින් මේ සොරකම වරද තුල මේ නෛතික తত্ত্বය. එතකොට සොරකම වරද මෙන්න මේ දණ්ඩ නීති සංග්‍රහය. දණ්ඩ නීති සංග්‍රහය තමයි බොහෝ වැරදි අර්ථකථනය කරලා ඒවට දණ්ඩනයන් නියම කරන දඬුවම් වගන්ති දක්වලා තියෙන්නේ. එතකොට සොරකම වරද මූලික වශයෙන්ම අපි සමාජය තුල දක්නට තියෙන වරදක්. සොරකම වරද මෙන්න මේ දණ්ඩ නීති සංග්‍රහයේ 366 වගන්තිය. දණ්ඩ නීති සංග්‍රහයේ 366 වගන්තිය යටතේ තමයි සොරකම වරද අර්ථ දක්වලා තියෙන්නේ. ඒ වගේ මේකට දඬුවම් වගන්තිය ලෙස 367 වගන්තියේ මෙන්න මේ සොරකම වරදට දඬුවම දක්වනවා. ප්‍රථමයෙන්ම අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ දඬුවම නෙමෙයි මෙන්න මේ සොරකම වරද කුමක්ද? මේකේ නෛතික පදනම මොකක්ද කියන කාරණාව. එතකොට මෙන්න මේ සොරකම් වරදේදී ප්‍රධාන වශයෙන් නෛතික කාරණා පහක් ගැන කතා කරනවා මෙන්න මේ වගන්තිය තුල. මෙන්න මේ වගන්තිය තුල මෙන්න මේ වගේ අදහසක් තමයි මේ සොරකම් වරද අර්ථකථනය කරන්නේ. කුමක්ද? යම්කිසි චංචල දීපලක්. ඒ කියන්නේ යම්කිසි චංචල දීපලක් යම් තැනැත්තෙකුගේ කැමැත්ත නොමැතිව යම්කිසි චංචල දීපලක් යම් තැනැත්තෙකුගේ කැමැත්ත නොමැතිව ඊළඟ වංක චේතනාවේ ඒකී තැනැත්තා කැමැත්ත නොමැතිව වංක චේතනාවේ ඒ කියන්නේ යම්කිසි චංචල දීපලක් යම් තැනැත්තෙකුගේ ස්වාමීත්වයට අදාළ වෙනවා මෙතනට යම්කිසි චංචල දීපලක් යම් තැනැත්තෙකුගේ ස්වාමීත්වයෙන් ඒකී තැනැත්තාගේ කැමැත්ත නොමැතිව එතකොට කරුණු තුනක් තියෙනවා ඒ තමයි චංචල දීපලක් වෙනවා එතකොට ස්වාමීත්වක තියෙන දෙයක් වෙන්න ඕනේ ඒ වගේම මේ පුද්ගලයාගේ කැමැත්ත නොමැතිව වංක චේතනාවෙන් තිබූ තැනින් ඉවත් කිරීම නැත්නම් ලබා ගැනීමේ අදහසින් ඉවත් කිරීම අපි කියනවා මෙන්න මේ කරුණු පහ සම්තෘප්ත කළාම එතන සොරකම කියන වරද සම්තෘප්ත වෙලා තියෙනවා. කරුණු පහ ගත්තොත් එහෙම මොකක්ද ආයෙ ගත්තොත් එහෙම කරුණු පහ සොරකම වරද යටතේ ඒ කියන්නේ යම්කිසි චංචල දීපලක් තියෙන්න ඕනේ. ඒ දීපල යම්කිසි පුද්ගලයෙක්ගේ ස්වාමීත්වයේ පවතින්න ඕනේ. ස්වාමීත්වය කියන්නේ ඒ සන්තකේ නැත්නම් තමන්ගේ වෙන පුද්ගලයෙක්ගේ කැමැත්ත බාරේ තියෙන්න ඕනේ. ඒ වගේම එකී තැනැත්තාගේ කැමැත්ත නොමැතිව. ඒ කියන්නේ පුද්ගලයා මේ භාණ්ඩය තියෙනවා. ඒ පුද්ගලයා අපි ගන්නවට ඒ භාණ්ඩය ගන්නවට කැමති නැහැ. එහෙම ලබා ගැනීමේ අදහසින් ඒ කියන්නේ වංක චේතනාවෙන් ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ චංචල දීපල ඒ පුද්ගලයාගේ ස්වාමීත්වයේ තියෙන්නේ ඒ තැනැත්තා මේ භාණ්ඩය ගන්නවට කැමති නැහැ වංක චේතනාවේ. ඒ කියන්නේ මෙයාට හොරෙන් වංක චේතනාවක් ඇති වෙනවා මේ භාණ්ඩය ලබා ගැනීම. ඒ ලබා ගැනීමේ අදහසින් තිබූ තැනින් ඉවත් කරනවා. ඒ කියන්නේ අපි සන්තකයට ගන්නවා. මෙන්න මේ නෛතික කරුණු පහ පදනම් කරගෙන තමයි සොරකම වර්ධ සම්පූර්ණ වන්නේ. මේක ගත්තොත් එහෙම වඩා වැදගත් වන්නේ වැදගත් දෙයක් වන්නේ මේක අධිකරණයේදී නඩු කටයුත්තකට ගියොත් එහෙම මෙන්න මේ සොරකම වර්ධ කරන සම්පූර්ණ කරුණු පහ සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මේ කරුණු පහෙන් එකක් හෝ සම්පූර්ණ වෙන්නේ නැත්නම් මෙතන සොරකම වරද යටතට ගැනෙන්නේ නැහැ. හොඳින් මතක තබා ගත යුතු මේ කරුණු පහ අනිවාර්යයෙන්ම අංග පහ සම්පූර්ණ කරන්න ඕනේ යම්කිසි පුද්ගලයෙක් සොරකමක් කළායයි කියන වරද ඔහුට නියම කරන්න. අනිවාර්යෙන්ම එය මතක තබා ගත යුතුයි. මෙතන අපි චංචල දීපලක් කියන්නේ චංචල දීපල සම්බන්ධයෙන් සමහර විට බොහෝ දෙනෙක් දැනුවත් වෙලා තියෙනවා. නමුත් මේ පොදු ජනයා අතර සමහර අය මේ චංචල දීපල කියන එකට පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද්ද මේ චංචල දීපලක් කියන්නේ? චංචල දීපලක් කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ ඒකෙත් 20 වගන්තියේ මේ චංචල දීපල අර්ථකථනය කරනවා. ඒ කියන්නේ යම්කිසි ඉඩමක් හෝ පොළොවට සම්බන්ධ වූ යමක්. යම්කිසි ඉඩමක හෝ ස්ථීර වශයෙන්ම පොළොවට සම්බන්ධ වූ සවික සම්බන්ධ වූ හෝ සවිකරනු ලැබූ දෙයක් හැර ඒ කියන්නේ ඉඩමකට හෝ යම්කිසි පොළොවකට හෝ සම්බන්ධ කරන ස්ථීරවම හෝ සම්බන්ධ කර ඇති දේ හැර අනිකුත් ද්‍රව්‍යමය දේවල් ඒ කියන්නේ අපිට රැගෙන යා හැකි අනිකුත් ද්‍රව්‍යමය දේපල් වල අපි හඳුන්වනවා චංචල දීපලක් කියලා. ඒක දණ්ඩ නීති සංග්‍රහයේ 20 වගන්තිය දැක්කොත් ඔයාලට අර්ථකථනය දක්ව ගන්න පුළුවන් බලා ගන්න පුළුවන්. එතකොට අපි කතා කරගෙන හිටිය සොරකම වරද ගැන මෙන්න මේ කරුණු පහ මම ඉස්සෙල්ලා කිව්ව කරුණු පහ ඒ තමයි චංචල දීපලක් තියෙන්න ඕනේ ස්වාමීත්වයේ තියෙන්න ඕනේ. එතකොට එකී තැනත්තාගේ කැමැත්ත නොමැතිව මේක ගන්න ඕනේ. ඒ වගේම වංක චේතනාව තියෙන්න ඕනේ. තිබූ තැනින් ඉවත් වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ කරුණු පහ සම්පූර්ණ කරනවා නම් අපි කියනවා එතන සොරකම වරද සිදු වෙලා කියලා.
ඒ වගේම මෙන්න මේ සොරකම වරද සම්බන්ධයෙන් දණ්ඩනයන් 367 දණ්ඩ නීති සංග්‍රහයේ 366 සොරකම වරද අර්ථ දක්වනවා. එතකොට 367 වගන්තියේ තමයි මෙන්න මේ සොරකමට දණ්ඩන නියම කරන දඬුවම් වගන්තිය ලෙස අපි හඳුන්වන්නේ. එතකොට මේ සොරකම වරද කිරීම වරද කරුණු පහ සම්ප්‍රයුක්ත කරලා අධිකරණයේදී යම්කිසි පුද්ගලයෙක් සොරකමක් කළා යයි ඔප්පු වුවහොත් බොහෝ විට මහේස්ත්‍රාත් අධිකරණය තමයි මෙන්න මේ සොරකම වරද සම්බන්ධයෙන් නඩු පවරන්නේ. එතකොට අධිකරණය බලන්නේ මෙන්න මේ සොරකම වරද වෙන්න නම් මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ කරුණු පහ සම්ප්‍රයුක්ත කරලා තියෙනවද කියලා. එසේ සම්ප්‍රයුක්ත කරලා තියෙනවා යයි ඔප්පු වුණොත් 367 වගන්තිය යටතේ දණ්ඩනයන් නියම කරනවා මෙන්න මේ සොරකම වරදට. එතකොට 367 වගන්තියේ දඬුවම තමයි සොරකමට අවුරුදු 3ක දෙආකාරයෙන් ඒ කියන්නේ උපරිම අවුරුදු 3ක දෙආකාරයකින් එක් ආකාරයක මේ දණ්ඩන නියමයක් හෝ දෙආකාරයෙන්ම දණ්ඩනය දෙනවා. ඒ කියන්නේ බන්ධනාගාරගත කිරීමක් හෝ දඬුවම් නියම කිරීමක් සිද්ධ කරනවා අවුරුදු 3ක කාලයක. ඒ කියන්නේ දෙආකාරයෙන් එක් ආකාරයක් කියන්නේ බරපතල වැඩ සහිතව හෝ බරපතල වැඩ ඇති සහිතව හෝ රහිතව. නැතිනම් කුමක්ද දඩයක් නියම කරලා ඒ වරදට අදාළ දඩයක් නියම කරනවා විනිසුරුතුමන් විසින්. ඒ දඩයට අදාළව ඒ දණ්ඩනය නියම කරනවා. මේක තමයි සොරකම වරද තුල තියෙන දඬුවම් වගන්තිය. මොකද්ද දඬුවම? අවුරුදු 3 දක්වා දෙආකාරයකින් හෝ දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් නැතිනම් දඩයක්. මේක තමයි දණ්ඩ නීති සංග්‍රහයේ සොරකම වරදට දඬුවම වශයෙන් 367 වගන්තිය යටතේ දක්වලා තියෙන්නේ. මෙන්න මේ සොරකම වරද බොහෝ විට අද සමාජයේ දක්නට ලැබෙන්නේ මෙන්න මේ සොරකම වරද සිදුවෙන අවස්ථා බොහෝමයක් දක්නට ලැබෙනවා. පොලිස් නිලධාරීන් බොහෝ වෙලාවට මෙන්න මේ වරදට හසු කරගන්න පුද්ගලයන් බොහෝ විට සිටිනවා. ඉතින් මේ සොරකම වරද මොකද්ද කියන එක දැනගෙන ඉන්න එක මේ බොහෝ දුරට සමාජය තුල ජීවත් වෙන මිනිස්සු දන්නේ නැහැ මේ සොරකම වරද යන්න තේරුම. බොහෝ විට හිතන්නේ යම් කිසි දෙයක් හොරකම් කරාම ඒ මිනිස්සයා හොරෙක් වෙනවා. හොරෙක් වෙන පදනම යටතේ තමයි ඉන්නේ. නමුත් නෑ, මේ වගන්තියේ නීති අනුකූල පදනමක් තියෙනවා. ඒ නීති අනුකූල පදනම යටතේ අංග 5 සම්පූර්ණ කරොත් තමයි සොරකම වරද සම්ප්‍රයුක්ත වන්නේ. ඔව්, සොරකම වරද සම්ප්‍රයුක්ත වන්නේ. ඒ අනුව අද දවස තුල මේ වීඩියෝ එකේ මම සොරකම වරද සහ ඒකේ නෛතික තත්ත්වය මොකද්ද, ඒකේ දණ්ඩනයක් මොකද්ද කියලා කතා කළා. එතකොට මේ සම්බන්ධව තව වැඩිදුරටත් කාරණා අවශ්‍ය නම් මම ඉදිරියේදී ඒ සම්බන්ධව වීඩියෝ ඔයාලට එකතු කරන්නම්. ඒ සම්බන්ධව දැනුවත් වෙන්න. එතකොට මේ නීතිය ගැන දැනුවත් වීම ඊටාම වැදගත් කාරණයක් විදියට අද සමාජය තුල ඊටාම වැදගත් වෙනවා. එසේනම් මේ අවස්ථාවේදී මේක නිමා කරනවා. ඊළඟ තවත් වරදක් සම්බන්ධයෙන් කතා කරනවා ඊළඟ වීඩියෝ එකකින්. එතෙක් ඔබට ආයුබෝවන්.